පායන්නට විරතරනා කලා අවකාශයේ තරු ඉඩ හසර අනුන්ගේ තමා කිව්වා. මල කියනනම් සබන් ගිනාවා මේ. සබන්. බඩුම තමයි බඩුම අජේ. මගේ හිමියනේ දැන් ඔව් පීරු ගෙනාවා. පොයි. කොතරම් නම් මගේද? බඩු කියනවා. හදරේ. ඇත්තටම එතකොට හදරේ. අරක් කමි ඔබ මේ පිළ මොනවද? ඒක මොකද? ඒ පොඩි කාඩ් ගම් යන්නේ නැහැ. ඔව්. රාජකුමාරු. කාරණේ හැබැයි හදරේ. ඒක මේ පීරියඩ් ඔප්පාඩද. පුංචි දරුවෙකුට ඒකනේ පුංචි දරුවෙකුට ගැලපෙනවා ඕක. නේද මම ගන්නකොට නම් කුඩාවට තිබ්බේ දාලම ලොකු වෙලා තියෙන්නේ. හොඳයි. ඕම හොඳයි Tamanට හැකියාවෙන් හරි ඒ කාර්යය ඉෂ්ට කිරීම පිළිබඳව මා ඔබට මාගේ ප්‍රසාදය කරනවා. ස්තුතියි තෑගි භෝගවලට. ඒකෝ ගෙනාපුවම අතේ දරු පෙට්ටිය දෙන්න ඕන අතට. ඒක පරිස්සමට ප්‍රවේශමෙන්. ඒ 14 කොල්ලපු මට මේ එකක් කොල්ලක්. මේ මගේ මේනේ කියන්නකො නලවෙලි ගීතයක් කියලා නලවන්ට කියලා දරුවව ටික. අවතරයි බලන්න. අපිටත් බොහොමත් මාසයි මේ අරකමේගේ මේ නලවෙලි ගීතයක්. ඒකනේ. අපි මම ඉතින් 14ක්ම නැලෙවනේ. ඒක තමයි ඒ ලස්සන නලවෙලි ගීතයක් කියපංකො බලන්න. නැලවෙලි ගීතයක් නේද? ඔව්. නැලවෙලි ගීතය අවතරයි අපි නම් කියන්නේ මේම අවතරයි. කොහමද? පොඩි නල්ල උසිකමිතා ප්‍රවේශමෙන්. තරුපෙන් කොහොමද දානවද? අපේ අම්මලා අතරේ දරුවා බෙල්ලෙන් අල්ලා කීල් එකක් නෑ. ඔව්. ආයි නැතු යක්. ඒකනේ දැන් එතකොට ඔබ දරුවාව නලව ගන්න ඔය ආකාරයට. අවතරයි හැබැයි බැලූ බැල්මට නල්ලල නම් තනි කරම අපේ බිසෝ වාන්සේගේ වගේ වගේ. මොනවාරක් ගැමේ? තනි කරම ඒ කියන්නේ එතකොට මගේ පුත්කමරුන් මා විදියට නොවේද සිටින්නේ? නෑ අවතරයි නලල බලන්නකො බිසෝ වාන්සේගේ වගේ පුංචි කමතක් වගේ. හැබැයි අවතරයි ඒ තරම් රෝසපුවෙන් අගතම් මාගේ දරු පැටියා. අවතරයි ටිකක් මේ ලොකු වෙනකොට නම් පරිස්සම් කරගන්න. හොඳට බලලා කියපංකො දරුපෙටිය කවුරුන් වගේද කියලා. ඒක තමයි අවතරයි මේ එක්කකොට ඇස් දෙක ගත්තොත් ඇස් දෙක නයි ඉතින් බිසෝ ආයේ මොනවද? මගේ වගේ නේ. නෑ ඔය නෙමේ බලන්නකො අපේ නිල් පැට වාගේ ඇස් දෙක අපේ තනි කර මහරජාණන් කුකුල් ඇස් දෙකමයි තියෙන්නේ. මොකක්ද කිව්වේ මහා සේනාධිපති? නෑ චූටියට කුකුලගේ වාගේ ඇස් දෙක තියෙන්නේ. මා කිව්වේ ප්‍රියතර දේවිය. දරු පැටියාගේ නිත් එක මාගේ වගේ කියා. නැද්ද මගේ දරුපෙටියගේ? ඉතින් ඇස් දෙකයි මේකයි බලනකොට අනාවැකියක් කියන්න පුළුවන්. මොකද්ද? අවුරුදු 18ක් 20ක් යනකොට කුමාරිකාව 4 දාදෙකට වාපෝවයි මගේ අපුත්තා. ඔන්න කිව්වා ඉතින් කඩකදීච්ච කතාව. ඒ තේරෙනවා වගේ hina වෙනවා. ආදරයට නේ. ඒ අවුරුයි කම්බෝල් දෙක තනි කරන් බිසෝ වාන්සේක වගේ මම. ඒකනේ මගේ වගේ නේ නං. එතකොට නහය. ආයි. ඔබලා මේක වටේ මේ උඹ බලනවනේ ඒක අපනේ මේ හැඩරුව. ඔන්න දරු පැටියා හඬනවා. දරුවා අඬනවා. නෑ අවතරයි. නහය තනි කර ඔබ වහන්සේගේ වගේ නෙමෙයි බිසෝ වහන්සේගේ වගේ ඒ වගේ. අයියෝ. නලව ගන්න නැලවෙලි ගීතයක් කියන්න. ආයේ දරුවෝ නලව ගන්න ගීත කියන්නේ ඊ මොකද කරන්නේ? මොකද කරන්නේ? අද නැවතුම් ගෙඩිය කටේ තිබ්බා. බලන්න මගේ හිමියනේ කරන වැඩ. ඒ පච ගේලු උරනෝ ඈ. අනේ මගේ හිමියනේ දරුපැටිය දෙන්න කියන්න. අනේ චිචිලෝ කුණාට කුකුණා පටියෝ. බලන්න මොන තරම් නම් මෙදෙන්න. අවතරයි. කට ගත්තොට කටරන් අවතරයි බලන්නකො කට. උල් වෙලා කට. හා උභාන්තිගේ වගේ මේ කට. අරකනම් කටක් තනි කර මුඹා ඒක. මහා සේනාධිපති බලන්න මහා සේනාධිපති ඇත්තට ඕනෑම කිරි දරුවෙකු හඬනා විට එහෙමයි. මව් කිරි ටික තොල ගෑවුණු සැනින්ම පුදුමාකාරයට නැලවෙනවනේ. යාපති අවතරයි ඕකට තමා කියන්නේ අවතරයි දැන් දරුවෙක් දැන් අවතරයි කාන්තාවයි පිරිමියයි. ඔව්. කාන්තාවයි පිරිමියයි අතරට අවතරයි ওই වාගේ දෙයක් මවකට කාන්තාවකට දීලා තියෙන්නේ අවතරයි. ඔව්. මේ ලෝකෙට දරු සම්පත බිහි කරලා. ඔව්. අපේ පරපුර ගෙනියන්න දරුවන්ට කිරි දෙන්නනේ අවතරයි. අන්න හරි. දරුවන්ට කිරි ලබා දීමට. ආයි නැතු ඉතින් තාත්තට බෝල ගන්නද? ඉතින් බලන්න දැන්
ඊතරම්ම සබදාම ලැබිච්ච ආශිර්වාදයෙන් ලැබෙනා වූ මව්කිරි. මව්කිරි. ඔව් එහෙම මව්කිරි. හොඳයි රක්කමි. යාපති. දැන් මේ මව්කිරි උඹ කියන විදිහට ලෝකේ උතුම්ම කිරි වර්ගය. කොහෙන්ද දරුවා මං දොතට ගන්නට කොහෙන්ද? එහෙමයි. ලෝකේ උනත් ඉතින් ඔටු කිරි වෙන්නේ අවසරයි. ලෝකේ උතුම්ම කිරි මව්කිරි. මව්කිරි. එහෙමයි අවසරයි. හොඳයි මේ ලෝකේ උතුම්ම කිරි බවට පත් වෙන්න ඔව්. හේතුව මොකද්ද? හේතු. ඔව්. දීපල්ලක උත්තර. වයසක අම්මා කෙනෙක් කන්නේ දාගන්න. අදරේ දැන් ඔබ කියනවා ලෝකේ උතුම්ම කිරි වර්ගය මව්කිරි කියලා. මව්කිරි. හොඳයි ඒ තරම්ම උතුම්ම කිරි බවට පත් වෙන්න අපි හේතුවක් තියෙන්න ඕනේ. ඔව් අවසරයි එහෙමයි. උතුම්ම තියනවා නම් ඒකට තියෙන්න ඕනේ නේද? ඔව්. එතකොට අවසරයි ඒකේ උතුම් ක්‍රමේ තමයි අවසරයි මව්කිරි වනාහි. ඔව්. අවසරයි දීමේ පාසු. දීමේ පහසුව. ඔව් ඔව්. තව ටිකක් පැහැදිලි කරනවා නම් ඒ පිළිබඳව. ඒ කියන්නේ අවසරයි දරුවා ඇඬුවා නම් ඇද්ද දුන්නා. දැන් ඒකද ඔය ඒ තරම්ම මේ මව්කිරි වටෙන්නේ. ඔව් නැත්නම් පච පච ගෑලි බෝතල් වල ගහලා ඕක කෙනා කටේ ඔබන්න බෑ. අරගම කොවත් නෑ. ඇන්ඩ්‍රී කොයිලාද ඇද්දක් 1000ක් වෙනක හිටියත් ඉස්සර දරුවාට දීමේ පහසුව. හොඳයි මේ කාරණේ පිළිගන්න පුළුවන් කියමුකෝ. තව කාරණාවක්. තව කාරණාවක් දීමේ පාසුව. ඇයි අවසරයි ගෙන යන්නේ පාසුව? මේ කියන්නේ අවසරයි දැන් දරුවට නැත්තම් කිරි දෙනකොට කිරි හදන බෝතල් භාජන සීරම බෑග් එක දාන ඉල්ලගෙන යන්න එපා. ඔව්. මේකනේ අවසරයි. අම්මා ගියාද කිරිත් ගියා. ඒ කාරණේ සත්‍ය කාරණයක්. හැබැයි ඒ කාරණා දෙකකින් උතුම්ම කිරි බවට පත් වෙන්න හේතුවක් නැහැ. එහෙනම් තව තියෙනවද? තව තියෙන්න ඕනේ. බලන්න කියමු. තව එකක් දෙකක්. තව එකක් දෙකක් නේ. දීමේ පාසුව කිව්වා. ගෙන යෑමේ පහසුවත් කීවා. ගෙන යෑමේ පාසුව. අවසරයි. සුරක්ෂිතභාවය. මොකද්ද? සුරක්ෂිතභාවය. සුරක්ෂිතභාවය. අවසරයි බලන්න. පැහැදිලි කරමු බලන්න මේ පිළිබඳව. ඌනෙකුට මැස්සෙකුට බල්ලෙකුට කඩ තියන්න බෑ. ඔව්. අඩි සුරක්ෂිත විදිහේ ලෝක අවසරයි අසුරා තියෙන්නේ. අසුරා තියෙන්නේ. ලොකු කුඩා ඇසුරු වල සකසා ඇත. හොඳයි මේ කාරණේ පිළිගන්නවා කියමුකෝ. තව එක කාරණයක් බලන්න කියමු. එතකොට ලොකු කුඩා කියන්න. අඩේ තව ටිකක් අරුන්ට බොන්න තියක් දෙන්න. බලමු තව කාරණයක් අපි බලමු අපේ අරක්කම මේ පිළිබඳව මොනවද දන්නවද කියලා. අරු දන්නක අහලා බලමු බලන්න මූ දරු හදලා වයි. බලන්න මගේ අපුච්චා කියපන් බලන්න. ඔව් අනික දැන් තුනක් දිනා කියා කිව්වේ. මොකක් පැටියට විතරක් දෙන්න එපා. මම පැටියට දෙන්න නැත්නම් තාත්තට දෙන්න. අහතර මොකක්ද මේ? ඒකයි ඕ අමතකුණා කියපන්. ඔව් හොඳයි මම පිළිගන්නවා ඔබ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් මේ පිළිබඳව. මම කිරි ලෝකේ උතුම්ම කිරි බවට ඔබ කියපු කාරණේ සත්‍යයි. අහතර උතුම්ම කිරි කියන්න අවසරයි ඊයේ. මොකක් වහන්සලාට කිව්වට කමක් නැහැ. මේවා නම් මේ මුන් කියයි දන්නේ නැසෙලා කුණුවarpa කියනවා කියලා. හා නමුත් අහතර ඇත්ත කතාව මේකනේ අවසරයි. මොකද්ද? අපේ ඉස්සර අම්මලා අවසරයි. ඔව් මේ වයසක අම්මලා ඉන්න. මේ අම්මලා දන්නේ නැති අවසරයි. අපි කුඩා කාලේ අපිට මතකයි අවසරයි. දරුවෙක් අඬනකොට මේ අම්මලා අවසරයි දැන් ගෑනු වගේ 1000 වෙන ඉරත් ඕක ඇදලා අරන් එළියට දාලා දුන්නේ නැහැ අවසරයි. ඔව් ওই දරුවා අඬනකොට අවසරයි පැත්තකට ගිහිල්ලා හා ඕක අරගෙන අටේ තියලා තව තියෙන රෙදි පොටෙනිත් වහලා ඔව් තමා අවසරයි ওই ළමයාට කිරි ටික දුන්නේ. දුන්නේ. මොකද වෙන කෙනෙකුට පෙනුනොත් මේ ගැන ආසාවක් හිතුනොත් පොඩි එකාට බඩේ අමාරුවක් ඇදී කියලා හරි පරිස්සමට. හා අවසරයි ඒකටත් එක දැන්